ළමයි මේක මාරම රස රෙසිපි එකක් හරිද? මම බන්ඩිෆුල් channel එකෙන් තමයි මේක දැක්කේ YouTube එකේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න මේක හදාගන්න විදිය මාරම ලේසි. ඒ වගේම ඒවයි බතුයි විතරක් කන්න පුළුවන් ළමයි ඒ තරම් රස ලුණු මිරිසක්. ඉතින් අපි බලමු මොනවද මේක හදාගන්න ඕන වෙන්නේ කියලා. Oh, hi. Hello family members and welcome back to my channel. මුලින්ම අපිට ඕන වෙනවා සුදු ලුණු, ඊට පස්සේ ලුණු, ඊට පස්සේ කෑලි මිරිස්. මේකේ ඔරිජිනල් රෙසිපි එකේ නම් කෑලි මිරිස් වෙනුවට ගන්නේ මිරිස් කරල් බැදලා කුඩු කරලා. ඉතින් අපේ ගෙදර මිරිස් කරල් තිබ්බේ නැති නිසා මම කෑලි මිරිස් ගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට බැදලා ඉවර වෙලා නිමින්න තියාගෙන ඊට පස්සේ ග්‍රයින්ඩර් ජාරයකට එකතු කරගන්න ඕනේ.